මේ හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවා නම් දිව්ලෝ උතුම් මණිකක් තියෙනවා නම් නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නැහැ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. මේ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සංඝයාට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු මුව මණ්ඩලෙන් සත්‍යයක් ක්‍රියා කළා. අමනුෂ්‍ය ඉසුලූලු අත දිව්වා. රෝග ආතක් පාතක් නැහැ. ඒ සුප්පයුත්තා මනසාදල් හේන. නික්ඛාමිනෝ ගෞතම ශාසනම්. ගෞතම ශාසනේ යම් කිසි කෙනෙක් ඒ සුප්පයුත්තා මනාව පිළිපදිනවා නම් මනසාදල් හිත දෙවි කරගන්න ඕන. ශ්‍රද්ධාවට ආවොත් සෙලවෙන්නේ. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනා මැරෙනකල් බණ භාවනා නොකලත් ජීවිත 8කට නම් යන්නේ 7න් ඉවර කරනවා. මේ ප්‍රමාද වෙච්ච සෝවාන් වෙච්ච කෙනා ජීවිත 7යි යන්නේ සත්‍යයි. සැබෑ වශයෙන්ම සිත සැලසීම. ඊට පස්සේ චතුහ පාහිත විප්පමුත්තෝ සතර පායි වැටෙන්නේ නැහැ කවදාවත්. ඔච්චර දීර්ඝායස තියෙන නිර්වල වල වැටෙන්නේ නැහැ. ඊළඟට චචාපි ථානානි අබබ්බෝ කාතුම් පව් 6ක් කෙරෙන්නේම නැහැ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගෙන් ලේසෙලවීම, බෝධියක් නපුරු හිතකින් අත්තක් කැඩෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනා. සෑයක වැලි කැටයක් නපුරු සිතෙන් ගැඩලක් ගැලවෙන්නේ නැහැ සෝතාපන්න කෙනාට. මේක තමයි සංඝයාගේ තියෙන වටිනාකම. මේක කළා මේ සංඝ පෙරේත සුගත ශ්‍රාවකයන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කියන්නේ මොගලන් මහ රහතන් වහන්සේ ගැන මඟඵලලාභින් ගැන. සත්‍යයි සැබෑ වශයෙන්ම සිත සැරසේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් පව්කමක් කෙරුණොත් හංගගෙන ඉන්නේ නැහැ. කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචාය මනසා